විභාගය සඳහා වන සාමාන්‍ය දැනීම. ජාතික අධ්‍යාපන ආයතනය පිහිටා ඇත්තේ මහරගම. පාසලක ඇති ලොග් සටහන් පොත සඳහා වගකිව යුත්තේ කවුරුන්ද? විදුහල්පතිවරයා. සිසුන් ඇතුළත් කිරීම, ඉහළ දැමීම හා අස්කර ගැනීමේ ලේඛනය හඳුන්වනුයේ C32 ලේඛනය. ශිෂ්‍ය නාම ලේඛනය හඳුන්වනුයේ C31 ලේඛනය. පොදු 18 ලේඛනය යනු කුමක්ද? ගුරුවරුන්ගේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පාසල් පැමිණීමේ ලේඛනය. පොදු 190 ලේඛනය යනු කුමක්ද? ගුරුවරුන්ගේ නිවාඩු ලේඛනය. දේශීය නිවාඩු ඉල්ලුම් පත්‍රය හඳුන්වනුයේ පොදු 125. විදේශීය නිවාඩු ඉල්ලුම් පත්‍රය හඳුන්වනුයේ පොදු 126. ගුරුවරුන්ගේ නිවාඩු සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කරන ලේඛනය හඳුන්වනුයේ B100 ලේඛනය. පහසුකම් හා සේවා ගාස්තු ගෙවීමකදී නිකුත් කරනු ලබන ආකෘති පත්‍රය හඳුන්වනුයේ C100. මේ වගේ තවත් වීඩියෝ බලන්න දැන් මට සබ්ස්ක්‍රයිබ් කරන්න.